ආයිබෝවන් ප්‍රේක්ෂක හිතවතුනි අද 2026 ජූලි මාසයේ 12 වෙනිදා ඉරිදා ඔබ මේ එකතු වෙන්නේ අද ඉරිදා පත්තරේ සමගින් අද ඉරිදා පත්තරේ විස්තරේ මුලින්ම ඔබේ අවධානය යොමු කරනවා මව්බිම පුවත්පත කෙරෙහි බන්ධනාගාර සිද්ධිය ජිනීවා යයි කියලා හෙඩ්ලයින් එකම තියෙනවා මේ බන්ධනාගාරයේ ඇතිවෙච්ච සිද්ධිය මේ ගමුවේදී මේක ජිනීවා මානව හිමිකම් කොමිසම දක්වා අරගෙන යන බව රාජ්‍ය නොවන සංවිධාන කීපයක් ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ජිනීවා මානව හිමිකම් කොමිසමේ ඇතිතරම් ලංකාවට මේ මොහොතේ ප්‍රශ්න තියෙනවා. යුදමය වාතාවරණය තිබ්බ කාලේ ඇතිවෙච්ච ප්‍රශ්න ඒ වගේම වෙනත් මානව හිමිකම් පිළිබඳ වූ ප්‍රශ්න ඒ ගොන්නට තවත් එකක් එකතු වෙලා තියෙනවා. ඉතින් මානව හිමිකම් කොමිසමේ සමාලෝචන වාර්තාව එනකොට මේ ප්‍රශ්නත් එකතු වුණාම ලංකාවට ප්‍රශ්න තවත් වැඩි වෙනවා. ඒ ප්‍රශ්න වැඩි වෙනකොට GSP+ සහනයන් සහ තවත් ආර්ථික සම්බාධක වගේ දේවල් ඉදිරි කාලයේදී එන්න පුළුවන්. ඇයි මේ ප්‍රශ්න තියෙන තැන් වලට තවත් ප්‍රශ්න දාගන්නේ අර අහගෙන ප්‍රශ්න අහගෙන නයි අරගෙන රෙද්දස්සේ දාගන්න තත්ත්වයක් ඇයි මේ තියෙන්නේ? සතියග අරුණ යොහන් මූලික ප්‍රවෘත්තිය තියෙන්නේ ලක්ෂයට අඩු ගාස්තුවල රජපුරා කඩලියාපදිංචි කෙරේ. දිවයින පුරා වෙළඳසැල් සියල්ල පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී ලියාපදිංචි කිරීමට වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂතා සහ සමෝපකාර සංවර්ධන අමාත්‍යාංශය අවධානය යොමු කර ඇත. මේ ප්‍රවෘත්තියෙන් කියන්නේ ඔය කඩ සියලුම කඩ එක තැනක ලියාපදිංචි කරලා වාර්ෂික රුපියල් ලක්ෂයක විතර අමුතුම අමතර බද්දක් ගන්න ක්‍රමයක් තමයි මේ යෝජනා කරන්නේ ආණ්ඩුව. ඒක මොකක් හරි කරලා කීයක් හරි හොයාගන්න තමයි කීයක් ගන්න වෙන වැඩ නැහැ. ඉතින් අපි හැමදාම කියනවා වගේ දඩබදු පමණක් ඇති ආණ්ඩුවක්. තව ප්‍රවෘත්තියක් තියෙනවා ණය නොගෙව් ගොවීන්ගේ කබල් අල්මාරි පුටු වැඳන් වෙන්දේසියේ. සුද්‍ර මූල්‍ය සමාගමකින් ගොවින් පිරිසක් ගත් රුපියල් ලක්ෂයක පමණ ණය මුදලක වාරික නිසි ගෙවා දැමීමට නොහැකි වීම හේතුවෙන් එම ණය මුදලට ගත්තා අත්සන්කල ඇපකරුවන් සතු අබලන් අල්මාරි ප්ලාස්ටික් පුටු හා අත්‍යැක්ටරයක් ඇතුළු උපකරණ කිහිපයක් ජූලි 24 වෙනිදා වැලිකන්ද නවසෙන්පුර සඳුන් පිටියේදී වෙන්දේසියේ විකිණීමට ඇත. දැන් මේ ඡායාරූපය ඔබට මේ අපේ පසුබිමින් පෙනෙයි. ඉතින් මේ ඡායාරූපය බලපුවහම ඔබට පේනවා ඇති පසුබිමින් පෙනෙන මේ අතිශය කසිකබල් පුටුවක්. මේ වගේ පුටුවක් අපි සාමාන්‍යයෙන් මේ එලි පහලීකවත් තියන්නේ නැති පුටු මේකේ මේ පූසෙකුත් නිදියාගෙන ඉන්නවා. ඉතින් අතිශය දුප්පත් දරිද්‍රතාවයේ පතුලටම ගියපු ජනතාවගේ දේවල් මේ විදිහට වෙන්දේසි කරලා මේක කවුද ගන්න වෙන්දේසි කරා කියලා දුප්පත් මිනිසුන්ට පුනරුදය ගලලා ඒ ප්‍රවෘත්ති ඉතුරු කොටසත් කියවමු යහන්. මෙසේ ණය මුදල ගෙවා දැමීමට නොහැකි වූ පිරිස අතරේ ණය මුදල ගැනීමෙන් පසු වකුගඩු රෝගී වීම නිසා ගොවිතැන් කිරීමට නොහැකිව මිය ගිය ගොවියෙකුගේ බිරිඳක් හා මවට පිළිකාවක් ලැබීම නිසා ප්‍රතිකාර කිරීමට සියලු මුදල් වැය වූ දියණියකද සිටි දුප්පත් මිනිසුන්ට අබසරණ වෙමින් පවතිනවා යහන්. අර ජනාධිපතිතුමා මට මතකයි මැතිවරණ වේදිකාවකදී ඇඬුවා සංවේදී වෙලා. එතකොට මේ කාරණා සම්බන්ධයෙන් එතුමා සංවේදී නැද්ද? අපිට මේ ප්‍රශ්නය අහන්න තියෙනවා. The Sunday Morning පුවත්පතට අවධානය යොමු කරොත් එහි ප්‍රධාන ශීර්ෂය විදිහට තියෙනවා CBSL cannot escape responsibility. COPE එකෙන් කියලා තියෙන්නේ the Committee on Public Finance COPE has included that the Central Bank of Sri Lanka cannot completely absolve itself of responsibility for the 2.5 million cyber fraud that disrupted the government's foreign payments process. ඒ කියන්නේ අර මේ පහුගිය කාලේදී අර මිලියන 2.5ක සිද්ධියක් සිද්ධ වුණානේ. ඒක හැකර්ලට බැර කරලා තිබ්බා. ඒ වුණාට මේ කෝප් කමිටුවෙන් කියනවා මුදල් සම්බන්ධයෙන් මේ කටයුතු කරන මේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවට මේකේ රෙස්පොන්සිබිලිටි එකකින් ඒ කියන්නේ මේකේ වගකීමෙන් පැහැර මේ යන්න බෑ එළියට කියන කාරණේ තමයි කියලා තියෙන්නේ. ඉතින් මේගොල්ලෝ හැකර්ලට මේක දාලා අතපිහද ගන්න හැදුවා. හැබැයි කෝප් එකකින් කියලා තියෙනවා එහෙම කරන්න බෑ කියලා. සතියගරුනේ තව ප්‍රවෘත්තියක් තියෙනවා යලකන්නේ අස්වැන්න මෙට්‍රික් ටන් ලක්ෂ 20යි. මණ්ඩලයේ ගන්නේ 2%යි. මිනිසුන්ගේ ණය ගෙවන්න බැරුව බඩු වෙන්දේසි කරන ප්‍රවෘත්තියත් එක්කම තියෙන ප්‍රවෘත්තියක්. ඒ ප්‍රවෘත්තියත් එක්කම මම කැමතියි මේ හසන්ත විජේනායකගේ හුරේරා කාටුන් එක පෙන්වන්න පුළුවන් නම්. බලමුද අපි? බලමු. වී ගබඩා විකටමු අය මතකද කියලා නිවාස ඇමති ගොවියන්ගෙන් අහනවා. නිවාස ඇමති මේ ගොවියන්ගෙන් අහනවා නිවාස ඇමති වී ගබඩා විකුණපු අය මතකද කියලා.
මේ වීස් වෙන ගැන ප්‍රශ්නේ මේ යන්නේ. හුරේරා කියනවා එතුමට වී ගබඩා ගිනි තියපු අය මතකද දන්නේ නැහැ කියලා. ඉරිදා ලංකාදීපේ මිනිමැරීමේ චෝදනාවට මීගමු රැදවියෝ 200කට නඩු අවි ගබඩාව ගැනත් විමර්ශනයක්. මීගම බන්ධනාගාරයේදී නිලධාරීන් 8 දෙනා ඝාතනය කළ රැදවියන් 200කට ආසන්න පිරිසකට මිනිමැරුම් චෝදනා යටතේ ඉදිරියේදී නඩු පැවරුණු ඇතයි පොලිස් මූලස්ථානයේ පවසයි. අස්ලම් ඔබත් නීතිඥයෙක් නිසා ඔබ අපරාධ නඩු සම්බන්ධයෙන් කටයුතු කරන නීතිඥයෙක් නිසා මම අහන්නේ පොලිසියට කියන්න පුළුවන්ද ඉදිරියේදී නඩු පවරනවා කියලා. නඩු පවරනවාද නැද්ද කියන එක තීරණය කරන්නේ නීතිපති දෙපාර්තමේන්තුව අධිචෝදනා ගොනු කරනවාද නැද්ද කියන එක. පොලිසියට කොයිම අවස්ථාවකවත් විමර්ශනය කරනවා හැරෙන්න එතනින් එහාට යමක් කියන්න බෑ. නඩු ලඝු නඩුව ගියාට පස්සේ මූලික කරුණු තියෙනවා නම් ගොනු කිරීමට සාධක තියෙනවා නම් පමණයි මහාධිකරණේ නඩු ගොනු කරන්නේ. ඉතින් මේ පොලිසිය මේ වගේ කතා කියන්නේ ඇයි කියන එක පිළිබඳව මේ අපිට ප්‍රශ්නයක් තියෙනවා. මෙහෙම කතා කියනකොට විමර්ශන ගැන අපිට මොනවද කියන්න තියෙන්නේ? විමර්ශන මේ විදිහට වෙයිද දන්නේ නැහැ. ආණ්ඩුවේ ක්‍රියාපිළිවෙලත් එක්ක පොලිසිය හිතනවා ඇති තමන් කරන සියල්ලත් හරි කියලා. ඔය සතියක අරුණේ 8 වෙනි පිටුවේ තියෙනවා මහරදි ඩැනියෙල් මීගමුවේදී මිගෙල් කියලා ලස්සන ආටිකල් එකක්. ඉස්සර අපි කිව්වේ දවල් මිගෙල් රෑ ඩැනියෙල්නේ. මහරදී ඩැනියෙල් වෙච්ච ආණ්ඩුව මීගමුවේදී මිගෙල් චරිතය රඟපානවා. මේ දෙබිඩි පිළිවෙත නිසා තමයි අද රට අරාජික වෙන්නේ. පොලිසිය Tamanට ඕන දේවල් කරන්නේ. සියලු ආයතන තම තමන්ට අවශ්‍ය විදිහට ස්වායත්ත වූ ගමන් මගක ගමන් කරන්නේ. අපිට අහන්නට දකින්නට ලැබෙන්නේ නරක ප්‍රවෘත්ති වුණාට බොහොම සතුටු හිතෙන අපේ රට ගැන ආඩම්බර හිතෙන ප්‍රවෘත්තිත් එකක් දෙකක් තැන් තැන් වල තියෙනවා. හැබැයි ඒක ආණ්ඩුව පැත්තෙන් නෙවෙයි තියෙන්නේ. මේ අපේ දෙවිවරුවන් වෛද්‍යවරු තමයි මේ ප්‍රවෘත්තියේ කතානායකයෝ බවට පත් වෙන්නේ. ලෝක වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ වෙනස් කළ පේරාදෙණිය විස්මිත ළමා සැත්කම මව්බිම පුවත්පතේ සටහනක් මම දැක්ක මේක ලංකාදීප පුවත්පතේ තියෙනවා. ඉතින් මේ දෙබිඩි දරුවන් අස්ලම් මේ අවුරුදු 5ක් එකට ඇලිලා ජීවත් වෙච්ච දෙබිඩි දරුවන් දෙදෙනෙකු වෙන් කළ සත්කමක්. මොකද මේක විශේෂත්වය වෙන්නේ මේ වගේ සත්කම් ලෝකේ පුරා කරනවා. හැබැයි මේ දරුවෝ දෙදෙනාට වකුගඩු දෙකක් තිබිලා තියෙන ඒ වකුගඩු දෙකම තිබිලා තියෙන එක දරුවෙක්ට. එක දරුවෙක් වකුගඩු අහිමි දරුවෙක්. එතකොට මේ මුලින්ම මේ දෙවිඩි සැත්කම කරනකොට මේ ලෝකේ පළවෙනි වතාවට තමයි මේ වකුගඩු බද්ධයක් කරලා තියෙන්නේ මේ එම දරුවන්ගේ. මෙම දරුවන් වෙන් කිරීම සඳහා වන ක්‍රියාවලිය ආරම්භ කිරීමට පෙර වකුගඩු බද්ධ කිරීම අනිවාර්යෙන් කළ යුතුව තිබිනි. දරුවන් වෙන් කිරීම සඳහා වන සියලු සැලසුම් වල සාර්ථකත්වයේ ලැබී තිබුණේ ඒ මතය. එම සැත්කමේ වැඩි වගකීම ගෙන තිබුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශල්‍ය වෛද්‍ය දෙපාර්තමේන්තුවේ මහාචාර්ය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය බෞන්දුල සමරසිංහ මහතාය. බද්ධව සිටින දරුවන් දෙදෙනෙකු අතර ලොව පළමු වරට සිදු කළ වකුගඩු සැත්කම පිළිබඳව ඔහු විස්තර කළේ මෙසේ කියලා එතුමාගේ විස්තරය දාලා දෙනවා. ඉතින් බොහොම ආඩම්බරයි වෛද්‍යතුමනි. ඔබතුමන්ලා මේ රටට ගෙනාපු ගෞරවය පිළිබඳ ඔබතුමන්ලාගේ ඥාණය පිළිබඳ ඔබතුමන්ලා ඇත්තටම දෙවිවරු. මේ තමයි අස්ලම් අවුරුදු 76ක සාපය. මේ මං හිතන්නේ මේ මහාචාර්යතුමා කවුද බන්දුල සමරසිංහ මහත්තයා නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගන්න ඇත්තේ නිදහස් සෞඛ්‍ය යටතේ කොහේ හරි ස්පිරිතාලයක ඉපදෙන්න ඇත්තේ මහ පොළෙන් ඉගෙන ගන්න ඇත්තේ රාජ්‍ය විශ්වවිද්‍යාලයකට යන්න නැත්තේ බොහෝ දුරට පේරාදෙණිය විශ්වවිද්‍යාලය වෙන්න ඕනේ. ඔය අවුරුදු 76ක සාපේ ඇස්සේ මේ බිහි කරපු සම්පත් කොහොමද අපි අවුරුදු 76ක සාපයක් කියලා කියන්නේ? අවුරුදු 76ක සාපේ දැන් 100 අංක ගානකින් කිව්වොත් 159යි 1යි. අපි දෙමළ පත්‍රෙත් පොඩ්ඩක් කියමු යහන්. සෙනසුරාදා වීරකේසරි පත්තරේ මුල් පිටුවේ ප්‍රධාන ප්‍රවෘත්ති කිහිපයක්ම තියෙනවා. நீதி அமைச்சருக்கு எதிராக நம்பிக்கை இல்லா பேரணி ஐக்கிய மக்கள் சக்தி கைசாத்து සමග ජන බලවේගයෙන් අධිකරණ ඇමතිවරයාට එරෙහිව විශ්වාස භංගයක් අත්සන් තබන ප්‍රවෘත්තිය තියෙන්නේ ඡායාරූපයකුත් එක්ක. අධිකරණ ඇමතුමා අඬන්න පටන් අරගෙන දැන් ඉවරද දන්නේ අඬලා ඉවර නම් මේක බාර දෙන්න අවස්ථාවක් දෙන්න ඕනේ. ඇඬීම සම්බන්ධයෙන් නම් ඉතින් අපේ චතුරංග මහත්මයා තමයි මේ විශේෂඥා. මං හිතන්නේ එතුමා චතුරංග දැන් තරගයක් තියෙනවා. චතුරංගට තරගයක් තියෙනවා.
ඒත් එක්කම ඒකේ ඒ සම්බන්ධතාව ප්‍රවෘත්තියක් තියෙනවා. சிறை சம்பவம் குறித்து அவசர விசாரணை அவசியம். சர்வதேச மன்னிப்பு சபை வலியுறுத்தல். ජාත්‍යන්තර මානවිකම් සංවිධාන වලින් දීලා තියෙන ප්‍රවෘත්තියක් බන්ධනාගාර සිදුවීම සම්බන්ධයෙන් අදීසි විමර්ශනයක් අවශ්‍යයි කියලා. ඒ විමර්ශනය ඉවර වුණාට පස්සේ බලමු අධිකරණ ඇමතුමාගේ ඇඬිල්ල ඉවර වේවිද කියලා යොහන්. සන්ඩේ මෝනින් පුවත්පතේ කාටුනේ වෙත ඔබේ අවධානය යොමු කරනවා. මේ අවුරුද්දේ මම දැකපු හොඳම කාටුන් එක අස්ලම්. මේ ප්‍රදීප්ගේ කාටුන් එක නිගම්බ ප්‍රසන් කියලා තියෙනවා. ඒකට ඉන්නවා හම්ටි ඩම්ටි ඉන්නවා ක්‍රවුන් එකකුත් තියාගෙන, ඒ කියන්නේ ඔටුන්නකුත් දාගෙන. හම්ටි ඩම්ටි ටිකක් දැකලා පුරුදු හම්ටි ඩම්ටි කෙනෙක්. රැහුලක් තියෙනවා, පොඩි ලපේකුත් තියෙන හම්ටි ඩම්ටි කෙනෙක්. නිගම්බෝ ප්‍රසන් එකේ බැම්මෝඩි හිටගෙන ඉන්නවා. අපි දන්නවා හම්ටි ඩම්ටි sat on a wall. හම්ටි ඩම්ටි had a great fall. All the king's horses and all the king's men couldn't put Humpty together again. ඉතින් කෑලි ගැටුණාට පස්සේ එකතු කරන්න බැරි වෙලා තියෙන Humpty Dumpty. ඉතින් මේ Humpty Dumpty අපි දැක්කා මේ බැම්ම උඩ නිගම්බ ප්‍රසන්න එකේ බැම්ම උඩ විතරක් නෙවෙයි, රේගු දෙපාර්තමේන්තුවේ බැම්ම උඩත් හිටියා. මුදල් අමාත්‍යාංශයේ බැම්ම උඩත් හිටියා. ඒ වගේම විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ බැම්ම උඩත් හිටියා. දැන් කොහොම හරි ඇවිල්ලා නිගම්බ ප්‍රසන්න එක උඩත් තියෙන. ඉතින් මේ හම්ටි ඩම්ටි ඊරකට නගින්නේ කොයි බැම්ම උඩද? අපේ බන්ධනාගාර සිදුවීම නිසා මේ வீரகேசரி பத்திரே 8වෙනි තුන්වෙනි පිටුවේ තියෙන තවත් පොඩි ප්‍රවෘත්තියකට අවධානය යොමු කරමු. தமிழ் அரசியல் கைதிகளின் பாதுகாப்பை உறுதி செய்யுங்கள். இலங்கை அரசாங்கத்திடம் நீதி மன்றம் சமத்துவத்திற்கான கனடியர்கள் அமைப்பு கோரிக்கை. අපේ කැනඩාවේ ඉන්න දමිළ ප්‍රජාව ඉල්ලීමක් කරන ආණ්ඩුවෙන් දෙමළ සිරකරුවන්ගේ ආරක්ෂාව තාහුරු කරන්න කියලා. මේ සිදුවීමත් එක්ක ආපු අතුරු ප්‍රවෘත්තියක්. ඇයි දෙමළ සිරකරුවන්ගේ විතරක්? මං කියන්නේ සියලුම සිරකරුවන්ගේ ආරක්ෂාව තාහුරු කරන්න ඕනේ. ලංකාදීප පුවත්පතේ තියෙනවා මිනිස් ජීවිත 29ක් බිලිගත් මීගමු බන්ධනාගාරයේ සැඟවුණු ඇතුළාන්තය කියලා. මේක අස්ලම් ඉතාමත් කනගාටුදායකයි. මේ මරණ සිද්ධ වෙච්ච හැටි, ඒ වගේම මේ ප්‍රහාරය සිද්ධ වෙච්ච හැටි ගැන තමයි තියෙන්නේ. බිමදිකේ ඇදන් ගිහින් බෙල්ල පාගලා නහයට ඇගිලා තියලා හුස්ම ගන්නවද කියලා බැලුවා මේ දිවි බේරගත්ත බන්ධනාගාර නිලධාරියෙක් කියන්නේ. බන්ධනාගාර නිලධාරී නට දෙනා මියගේ හිසට සහ පවට මොට ආයුධ වලින් පහර දීමෙන් කියලා තියෙනවා. ඒ වගේම මම දැක්කා එක තැනක සඳහනක් තියෙනවා මේ පශ්චාත් ප්‍රදේශයේ කොසු මිටවල් වල කෑලි තිබිලා තියෙනවා කියලා. ඉතින් බොහොම මේ අපි කියන්නේ අර තිරිසන් විදිහට අතිශය කුරිරු විදිහට තමයි මේ මරා දැමීම් සියල්ල සිදු කරලා තියෙන්නේ. අපි දන්නේ නැහැ මේක කවුරු පටන් ගත්තද, කවුරු ඉවර කරාද, හේතු මොනවද කියන්න දන්නේ. කොහොම වුණත් මේ නැති වෙලා තියෙන සියල්ලම මිනිස් ජීවිත. ඒ මිනිස් ජීවිත සියල්ලටම ආණ්ඩුව වග කියන්න ඕනේ. මොකද බුද්ධි තොරතුරු ලැබුණයි කියලා බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වැඩ බලන කියනකොට තවත් මොනවද මේ ගැන කතා කරන්න තියෙන්නේ. මෙහෙමයි. ඉතින් මේ ආණ්ඩුවේ නම් ඉන්නවා මේ පශ්චාත් ප්‍රදේශයට කොසුමිටක් ගියත් ආතල් එකේ ඉන්න කට්ටිය. අපි සිලිමින පත්‍රයේත් අවධානය යොමු කරමු. ආණ්ඩුවත් කියන දේ බලන්න එපා. ප්‍රධානම ප්‍රවෘත්තිය යලකන්නේ වී නිෂ්පාදනයේ මෙට්‍රික් ටන් මිලියන 5 ඉක්මවයි. වී ගොවියට ආණ්ඩුවෙන් කෝටි 4600ක්, ගබඩා 143ක් සූදානම්. වී මිලදී ගැනීම හෙට ආරම්භයි. කටින් නම් වැඩ කෝටියක් කරන ආණ්ඩුවක ප්‍රවෘත්තියක් තමයි අපි කියුවේ. එක්කම තියෙනවා තවත් ප්‍රවෘත්තියක් මිලියන 8කට පානීය ජලය සපයන කැලණි ගඟ රකින්න වැඩපිළිවෙලක්. හොඳ වැඩක්. හොඳ වෙලාවට හොඳ විපක්ෂයක් ඉන්නේ. සියල්ලට විරුද්ධ වෙච්ච විපක්ෂයක් හිටියනම් අර දැන් ජල ජංකියක් ඕපන් කරානේ. කාලයක් තමුත් ඒකම කාලයක් මොනතරම් විරුද්ධ වෙච්ච වැඩසටහනක්ද ඒක. 2018 දී අස්ලම් ඔය ප්‍රොජෙක්ට් එක එනකොට එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහත්තයා පාර්ලිමේන්තුවේදී මේකට විරෝධතාවය පළ කරලා ප්‍රකාශයක් කරනවා. එතුමා කතාවක් කරනවා. ඒ වගේම ගොවීන් පාරට බහැලා උද්ඝෝෂණය කරනවා. හේතුව තමයි මේ තමුත්තේගම රාජාංගනයේ ජලාශයෙන් ජලය ගත්තාම ගොවිතැනට වතුර අඩු වෙයි කියලා. මම අද මේ පිළිබඳව සොයා බැලීමක් කරපුවාම රාජාංගනයේ ජලාශයේ අක්කර අඩි 81000ක් ජලය ධාරිතාවයක් තියෙනවා. අවශ්‍ය කරන්නේ මේ ප්‍රොජෙක්ට් එකට 1500ක් කියලා ඒ දවස්වල නිවුස් එකේ තිබ්බා. ඊට පස්සේ වෙනත් ජලාශයකට මේක මාරු කරලා තිනවා. දැන් ඒ ජලාශයේ ධාරිතාව 10000යි. එතකොට 80000කින් 1500ක් ගන්න එකද හොඳ?
10,000කින් 1,500ක් ගන්න එකද හොඳ? මොනවද මේ බොරු කතා? සියල්ලට විරුද්ධ වෙන විපක්ෂයේ හිටපු නිසා තමයි දැන් විපක්ෂයේ වැඩ නැහැ වගේ සමහර අය තීරණ වැත්තේ. හැම දෙයකම විරුද්ධ වෙන්නේ නැහනේ. දැන් මිනිස්සුන්ට විපක්ෂය නැහැ කියලා තේරෙනවානේ. විපක්ෂය නැහැ කියලා කියනවානේ. විපක්ෂය අපේ රටේ මිනිස්සුන්ට ඕනේ අර මොකක් හරි බොරු දෙයකට හරි කෑ ගහන විපක්ෂයක්. හැම දෙයකම විරුද්ධ වෙන විපක්ෂයක් මිනිස්සු බලාපොරොත්තු වෙනවා නම් එහෙම විපක්ෂයක් දැන් නැහැ තමයි. අපි සිළුමිනේ 6 වෙනි පිටුවට අවධානය යොමු කරමු. යුක්තිය පස්දෙන රටක් ගොඩනැගීමේ අභියෝගය. අධිකරණ ජාතික ඒකාබද්ධ අමාත්‍යාංශය අධිකරණ අමාත්‍යාංශයේ යටතේ ඇති ආයතනවල පුරප්පාඩුම 6000ක් යවහන්. අධිකරණ අමාත්‍යාංශයේ පවතින ආයතනවල පුරප්පාඩු 6000 ආසන වන විටයින් 1347ක් බන්ධනාගාරවල පුරප්පාඩු. මේ වගේ සිදුවීම් මෙහෙම වෙලා නැවතින එක ගැන සතුටු වෙන්න ඕනේ. මේට වඩා ලොකු දේවල් නොවිච්ච එක ගැන අපි සතුටු වෙන්න ඕනේ. පරිපාලනය අන්තිමයි. මොකද මේ ආණ්ඩුවට අධිකරණවල ඉන්න විනිසුරුවන් 8 දෙනා විතරක් නෙවෙයි පහළ ජේලර් එක ඕන කරන පුරප්පාඩුවක්වත් පුරව ගන්න තරම් ශක්තිමත් දේහයක් ආණ්ඩුව ඇතුලේ නැහැ. හර්ෂණ නානායක්කාර පාර්ලිමේන්තුවේදී කියනවා කලින් තිබ්බ ආණ්ඩු හරියට කරලා තිබ්බනම් ඒ බිල්ඩින් ටික හදලා තිබ්බනම් බෝගම්බර අපහු ගැසට් කරන්න වෙන්නේ නැහැ කියලා. හර්ෂණට අමතකයි ඇයි බෝගම්බර ගැසට් කරන්න උනේ කියලා. බෝගම්බර ඉවත් කරපු නිසා තමයි යලි ගැසට් කරන්න උනේ. බෝගම්බර ඉවත් කරේ මොකද? පල්ලේ කැලේ අලුතෙන් බන්ධනාගාරයක් හදපු නිසා. බන්ධනාගාරය පල්ලේ කැලේ හැදුවේ නැත්තම් බෝගම්බර තාම බන්ධනාගාරයක්. එහෙමනම් හර්ෂණට ආයෙ ගැසට් කරන්න වෙන්නෙත් නැහැ. යොහන් මේ 1347 බන්ධනාගාර පුරප්පාඩු පුරන විතර නෙමෙයි රස පරීක්ෂා දෙපාර්තමේන්තුවේ පමණක් මේ වෙන වෙලාවේ පුරප්පාඩු 118ක් තියෙනවා. රස පරීක්ෂක වාර්තාවක් එන්න යන කාලේ අපි දෙන්නම දන්නවා. අපි දෙන්නම දන්නවා. මේ ගැටලුව උග්‍ර වෙන්න කලින් අධිකරණ ඇමතිතුමනි අඬන එක නවත්තලා මේ පුරප්පාඩු පුරවලා මේ ප්‍රශ්නෙට ස්ථීරසාර විසඳුමක් ලබා දෙන්නයි අපි ඊටාම ගෞරවයෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. ලංකාදීප පුවත්පතේ මේ දේශපාලන කොළමේ දිනනවා සජිත් සිවිල් සංවිධාන රැස් කරයි කියලා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා මේ සිවිල් සංවිධාන එකතු කරලා ගමනක් යන්න යනවා කියලා තමයි මේ කියලා තියෙන්නේ. අපි මතකයි 2015 දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ජනාධිපති වෙනකොට ඇත්ත වශයෙන්ම එම සටනේ ඉස්සරහින් හිටිය දේශපාලන පක්ෂවලට වැඩිය සිවිල් සංවිධාන මාදුළුවාවේ සෝපිත හිමි ප්‍රමුඛ සිවිල් සංවිධාන තමයි මෛත්‍රීපාල සිරිසේන කියන ජනාධිපතිවරයා නිර්මාණය කරේ. ඉතින් එතුමා කරපු දේවල් පස්සේ ඉතින් දවස් 52 ආණ්ඩුව ගැන අපි පස්සේ වෙනම කතා කරන්න පුළුවන්. නමුත් සජිත් සිවිල් සංවිධාන ටික එකතු කරලා තියෙනවා. ඒ වගේම ගොවින් සජිත් ප්‍රේමදාස මහත්තයා මුණ ගැහිලා දිනවා ගොවි නායකයෝ. ඉතින් ඒකටත් මේ කියලා තිබ්බා මේ සජිත්ට වැඩ කරපු මේ කට්ටිය කියලා. හැබැයි ගොවි නායකයෝ නම් කියලා තියෙනවා මේ එහෙම චෝදනාවක් ආවා ආණ්ඩු පැත්තෙන්. හැබැයි ගොවියෝ කියලා තියෙනවා අපි පසුගිය ඡන්දයේදී උදව් කළේ ඔබතුමාට නෙවෙයි. මේ ආණ්ඩුව බලයට ගේන්නයි අපි වැඩ කළේ. මෙයාලා අපිව රවටලාම දැම්මා. අපි ළඟදීම සියලු ගොවියන් කොළඹට ගෙනත් උද්ඝෝෂණයක් කරන්න හදන්නේ කියලා. ඉතින් මේ උද්ඝෝෂණයට මම හිතන්නේ අමුඩයක් ගහගෙන මේ නාමල් කරුණාරත්නත් එයිද දන්නේ නැහැ. දැන් ඒ විපක්ෂේ නාමල් කරුණාරත්නනේ දැන් තියෙන්නේ ආණ්ඩුවේ නාමල් කරුණාරත්න. ඒ නිසා ඒක බලාපොරොත්තු වෙන්න එපා යොහන්. ඉරිදා මවුරජ පුවත්පත මගේ අතේ තියෙන්නේ. නිවාස අඩස්සිය සූදානම් කකුලට දාන විද්‍යුත් වලල්ලක් එනවා. මේ අතුරුඵලය මේ ගම් බන්ධනාගාරයේ සිදුවීමෙන් පස්සේ මේ වැඩි වෙලා ඉන්න සිරකරුවන් ප්‍රමාණයට බන්ධනාගාර ඉඩමදි නිසා නිවාස අඩස්සිය අලුත් ක්‍රමයක් විදිහට පාවිච්චි කරන්න ආණ්ඩුව සූදානම් වෙනවා. මේ ගම් බන්ධනාගාර සිදුවීම් අනතුරුව බන්ධනාගාරවල තදබදය අවම කිරීම සඳහා නිවාස අඩස්සි ක්‍රමය හඳුන්වා දීමට ආණ්ඩුව සොයා බැලීම සඳහා ඉහළ පෙළේ කමිටුවක් පත් කර ඇති බව දැනගන්නට ඇත. මෙම ක්‍රමය යටතේ රැඳවියන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනවා වෙනුවට සිය නිවසේම රඳවා තැබීමට යෝජනා වී ඇත. ඒ කියන්නේ ඩිවයිස් එකක් කාවරි යවන්න දන්නේ මේ. ඒ කියන්නේ මේ ඩිවයිස් එකක් දාලා මොනිටර් කරන්න යන්නේ. මේ අලියන්ට කොලර් එකක් දාගන්න බැරි ආණ්ඩුව. මේ නිවාස අඩස්සියේ තියලා ඔච්චර දේවල් කරන්න යන්න එපා. ඕගොල්ලොන්ට හරියට ඊමේල් එකකට මේ වෙරිෆයි කරගෙන account එකකට සල්ලි දාගන්න බැරි මිනිස්සු. ඕගොල්ලෝ කොහොමද මෙච්චර ලොකු වැඩ කරන්නේ? එච්චර දේවල් කරන්න එපා. ඕගොල්ලොන්ට පේන්ට් ටිකක් ගා ගන්න පුළුවන්. පොඩි මේ ලැට් එකකට මුල් ගලක් තියා ගන්නවා. ඔය පොඩි යඩක් එක්කෝ මේ වැලි කොට්ටයක් ගහ ගන්න. ඔය වගේ උඩු මහලකට මුල් ගලක් තියා ගන්න. වගේ ඔය පොඩි වැඩ ටිකක් කරන්න. මේ වගේ මේ ලොකු දේවල් කරන්න ඕගොල්ලෝ ලෑස්ති වෙන්න එපා. ඕගොල්ලන්ට එහෙම කැපැසිටියක් නැහැ. ඉරිදා ලංකාදීපේ තියෙනවා ලෝක බැංකුව කියන ජනතාවට නොදැනෙන ඉහළ මැදි ආදායම කියලා. මෙහි
ප්‍රධාන වශයෙන්ම සඳහන් වෙන්නේ දැන් මැදි ආදායමක් ඉහළ මැදි ආදායමක් ලබන රටක් විදිහට ලංකාව ශ්‍රේණිගත කරලා තියෙනවා. හැබැයි ඉතින් මේක ඇත්තටම බිම්මට්ටමේ ප්‍රායෝගිකව තියෙනවද කියන කාරණේ තමයි මේ හොඳ ලිපියක් මේ ලිපිය පුරාම සඳහන් වෙන්නේ. මේ ලිපිය ලියලා තියෙන සාරා කන්දේගොඩ. ඉතින් මේකේ සඳහන් වෙනවා ඛනිජ තෙල් විදුලිය ජලය හා ප්‍රවාහනය වැනි අංශ එහිලා දැක්විය හැකිය. එවැනි වාතාවරණයක් වැද මෙම ශ්‍රේණිගත කිරීමෙන් ලැබෙන වාසිය කුමක්ද යන්න බරපතල ලෙස ප්‍රශ්න කරන බව නොරහසකි. ඒ කියන්නේ මේ ඛනිජ තෙල් මේ සම්පූර්ණ උහුලන්නට බැරි තරම් ජනතාවට මේ ඛනිජ තෙල් විදුලිය ජලය ප්‍රවාහනය වගේ දේවල් උඩ ගිහිල්ලා තියෙනකොට මේ ශ්‍රේණිගත කිරීම වලින් වැඩක් තියනවද කියන ප්‍රශ්නේ තමයි එන්නේ. මවුරජ පත්‍රයේ මුල් පිටුවේ තියෙනවා 18 වෙනිදා විනිසුරු මහ සමුළුව තීරණාත්මකයි. ඒකේ ඇතුල් පිටුවට ගියාම අග විනිසුරුවරයාගේ සහ උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස වසර 2කින් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ විශාල කතිකාවතක් මතුව පවතිද්දී ලබන 18 වෙනි දින පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමේ මහසභා රැස්වීම දෙස බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇති බව දැක ගන්නට තිබේ. ඊට හේතු වී ඇත්තේ ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමේ සමාජිකයන් ලෙස අධිකරණ නිලධාරීන්ට මෙන්ම දිසා විනිසුරුවරුන් මයිස්ත්‍රාත්වරුන් සහ අනෙකුත් විනිසුරුවරුන් ඇතුළත්ව සිටීම නිසාය. මේ වන විටත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ආසියානු නීතිඥ සංගමය සහ පොදු රාජ්‍ය මණ්ඩලීය නීති සංගමය ආණ්ඩුවේ මෙම උත්සාහයට ඉවසිය විරෝධය පළ කොට ඇති පසුබිමක ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් දරන මතය කුමක්ද යන්න මෙම මාසභාව රැස්වීමේදී ප්‍රකාශයට පත් කරනු ඇති බව බොහෝ දෙනාගේ අදහස වී ඇත. අදත් රැස්වීමක් තිබුණා නේද කඩුවෙල අධිකරණ සංකීර්ණයේ? ඔව් තිබ්බා. විනිසුරුවරු 65 දෙනෙක් ඇවිල්ලා 65 දෙනාම අග විනිසුරු සහ විනිසුරුවරුන්ගේ වයස දික් කිරීම සම්බන්ධයෙන් ඒකමතිකව Tamanගේ විරෝධය ප්‍රකාශ කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් කතා කරන්න විදියක් නැහැ. ඉතින් මේ හර්ෂණ නානායක්කාර මහත්තයා කියලා තිබ්බා මට මතකයි මේ වැඩි කරන එක හොඳයි අනික් කට්ටියට අවාසියක් වෙනවද කියලා අහන ප්‍රශ්නේදී එතුමා කියනවා මේ වයස වැඩි කරපුවාම අනික් කට්ටියට ඒ වයසේ chance එක එනවා කියලා. ඉතින් මේ විනිශ්චයකාරවරුම ඇවිල්ලා කියනවනේ අපිට එපයි කියලා. මේ වැඩි කරන හේතුව සහ ක්‍රමවේදයයි ප්‍රශ්නේ. ඉතින් මේ FIFA ලෝක කුසලානේ මේ දවස්වල පැවැත්වෙනවා පාපන්දු උන්මාදය පාපන්දු වසන්තය. ඉතින් මේ පෙරලිකාර කණ්ඩායමක් වන නෝර්වේජියානු කණ්ඩායම පිළිබඳව තමයි මේ සටහන තියෙන්නේ. ඉතින් නෝර්වේ කියන්නේ අවුරුදු 28කට පස්සේ පාපන්දු ලෝක කුසලානයට ක්‍රීඩා කරන රටක්. හැබැයි මේ පාර පෙරලිකාර ජයග්‍රහණ රැසක් ලබාගත්ත ප්‍රබල බ්‍රසීලය 5 වතාවක් ලෝක කුසලානයේ දිනාගත්ත බ්‍රසීලය පරාජය කරා මේ හාලන්ඩ් නැමැති යෝධයෙක්. ඇත්තටම යෝධයෙක් අඩි 6 ගල් 4ක් කුස දැවැන්තයෙක් ඇගේ හැප්පුණාම මේ 20 වෙන මට්ටමේ මේ අර රග්බි ක්‍රීඩකයෙක්ට උචිත ශරීරයක් තියෙන මේ පාපන්දු ක්‍රීඩකයා ප්‍රහාරකයා නිසා මේ නෝර්වේ කණ්ඩායම බොහොම බල සම්පන්න ගමනක් ලෝක කුසලානය තුල යනවා. ඊට අමතරව කාරණය ගැන මේ කියලා තියෙන්නේ වයිකින් රෝ ගැන මේ කියලා තියෙන්නේ. මොකද මේ නෝර්වේ කියන්නේ වයිකින් වරුන්ගේ දේශය. වයිකින් වරුන් අර බෝට්ටු පදිනකොට ඒ රිද්මයානුකූල චලනය මොවුන් බොහොම විචිත්‍රවත් විදිහට ඉදිරිපත් කරනවා, සංදර්ශනාත්මක විදිහට ඉදිරිපත් කරනවා ප්‍රේක්ෂකයෝ. ඉතින් බෙරයක් වයමින් මේ කරන එක ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා මේ ලෝකේ පුරාම. මේ පාර්ලිමේන්තුවේත් මේ වයිකින් රෝ එක කරපු ඡායාරූපයක් දකින්න ලැබෙනවා. ඉතින් වෙලාවට අපේ රටේ එහෙම 159ම වයිකින් රෝ කරා නම් ඉතින් දෙයියන්ගේ පිට මේ හැබැයි ඒක කරා නම් අස්ලා මේක ලෝක ප්‍රසිද්ධ වෙනවා. ලෝක ප්‍රසිද්ධ පුවතක් බවට පත් වෙනවා. මොකද මේ 159ට එක විදිහට එක වැඩක් කරගන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තියෙනවා අපිට. අඩුමතර වයිකින් රෝ එකක්වත් වයිකින් රෝ එකක්වත් කරගන්න වයිකින් රෝ එකන්නේ පුළුවන් නම් අපුඩියක් ගහලා පෙන්න බලලා මේ 159 එක විදිහට. යොහන් මවුරජ පත්‍රයේ රාජ්‍ය රහස් තීරුව මම මේ කියවන් ඉතියේ. ඒකේ තියෙනවා මේ අපි දැන් අර අධිකරණය ගැන කතා කරපු නිසා ඒ කෑල්ලටම අදහස් යොමු කරන්න. සජිත් නීතිඥ සංගමයට ලියයි. විවිධ දේශපාලන කාරණා මුල් කරගෙන මේ වන විට ලංකාවේ දේශපාලනය සතියෙන් සතිය උණුසුමන ආකාරයක් දැක් ගන්නට පුළුවන්. ඒ අනුව මේ වන විට ලංකා දේශපාලනයේ ඉහළින්ම කතා වෙන අංක 1 දේශපාලන මාතෘකාව බවට පත්ව ඇත්තේ අග විනිසුරුවරයා ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම ගැනීමේ වයස් සීමාව තවත් අවුරුදු 2කින් ඉහළ නැංවීමට ආණ්ඩුව ගෙන ඇතයි කියන යෝජනාවයි.
මෙම යෝජනාවට මේ වන විට විපක්ෂයේ දේශපාලන පක්ෂ පමණක් නොව ශ්‍රී ලංකා නීති සංගමය, මහේස්ත්‍රාත් සහ මහාධිකරණවල රාජකාරී කරන විනිසුරු සංගම් ආසියානු සංගමයේ සිය විරෝධයේ ප්‍රසිද්ධියේ පළ කිරීම කටයුතු කොට ඇති ආකාරයක් දැක ගැනීමට පුළුවන් වන අතර මේ සම්බන්ධයෙන් වැඩිපුරම අවධානය යොමු කරන අදහස් දැක්වීම පාර්ලිමේන්තුවේ කරේ සජිත් ප්‍රේමදාස මහත්මයා. ඒ වගේම නීති සංගමය ඒකරාශී කරගෙන මේ සම්බන්ධයෙන් කළ හැකි උපරිම දායකත්වය එතුමා ලබා දෙමින් ඉන්න බවක් අපිට පේනවා. ඔය සජිත් ලියපු එක ගැන වගේම තවත් ලියපු එකක් ගැන තමයි මේ කියන්නේ පළවෙනි වතාවට නෙවෙයි අස්ලම් දෙවෙනි වතාවට ලියලා තියෙන්නේ. විනිසුරු පුරප්පාඩු ගැන නීතිඥ සංගමය Bar Association of Sri Lanka BSL එක ජනාධිපතිට දෙවෙනි පාරටත් ලියලා. මේ දැන් මෙහෙමයි BSL එකටත් කියන්න ඕනේ ලියුමක් ලියනකොට වැඩක් ඇති මනුස්සෙට ලියන්න ඕනේ. පළවෙනි වතාවනේ දැන් මේක තුන්වෙනි වතාවට ලිව්වත් මට හිතෙන්නේ ඉතින් මේක මෙහෙමම තමයි. අර ඉතින් අර මේ සමහර අර ලියුම් තියෙනවනේ ඉතින් ලියලා වැඩක් නැති දේවල්. ඉතින් මේක ඉතින් මේ වගේම තමයි ඉතින් අපරාධේ මේ කාතකින් මේ කාලය මේවා ඉතින් ජනාධිපතිතුමාට මේ වගේ ලියුම් කියවන්න මේ වගේ වැදගත් කාරණා සම්බන්ධයෙන් එහෙම අවධානයක් යොමු කරන්න වෙලාවක් නැතුව ඇති කියලා හිතනවා. එතුමාට ඊට වැඩි ලොකු වැඩ තියෙනවා. ලොකු වැඩ තියෙනවා. මවුරජ පත්තරේ ජියෝපොලිටිකලි වැදගත් මාතෘකාවක් තියෙනවා. අපි තනිදාටක් නෙවෙයි නේද? ලංකාව ගැන මතය චීනය හදිසියම වෙනස් කළේ ඇයි? චීන ආධාර මත කඩවත මීරිගම අධිවේගී මාර්ගය ඉදිකිරීම සම්බන්ධයි ප්‍රශ්නේ එන්නේ. චීනය දැන් ඒ සඳහා වන ආධාර මුදල් ලබා නොදෙන තත්ත්වයක් ඇති වෙලා තියෙන බව තමයි ඒ ප්‍රවෘත්තියෙන් කියවෙන්නේ. Sunday morning පුවත්පතේ තියෙනවා rice import so above target. කියන්නේ මේ සහල් ආනයනය ඉහළ ගිහිල්ලා තියෙනවා. කියන්නේ අපි ඇස්තමේන්තුගත කළ ප්‍රමාණයට වැඩිය ඉහළ ගිහිල්ලා තියෙනවා කියලා තමයි කියන්නේ. ශ්‍රී ලංකා imports 180,000 metric tons. metric ton 1,80,000ක් rice in 2025. ගිය අවුරුද්දේ 1,80,000ක් ඔන්න ආනයනය කරලා තියෙනවා. සහල් ඇටයක්වත් ගෙන්නන්නේ නැහැ කියලා කිව්වා වසන්ත සමරසිංහ. ලියලා තියාගන්න කිව්වා. රෙකෝඩ් කරලා තියාගන්න කියලා නේ කිව්වේ. රෙකෝඩ් එක තියෙනවා අපි ළඟ. More than double the quantity initially planned. ඒ කියන්නේ double. ඒ කියන්නේ දෙගුණයක්. කියන්නේ 75000යි ගේන්න අදලා තියෙන මේ 90000යි 180ක් ගෙනල්ලා. ඉතින් බොහොම සන්තෝසයි. මේ හැබැයි මේ ඔයා දැක්කද අස්ලම් මේ ඩඩ්ලි සිරිසේන මහත්තයා ආණ්ඩුවට මේ දෙනවා මේ චරිත සහතිකයක් පහුගිය දවසක. අහමුද මේ ඩඩ්ලි මහත්තයා ආණ්ඩුවට දෙන ඒක අහන්න ඕන කතාවක්. මේ චරිත සහතිකය දෙනකොට ළඟ ඉන්නවා වසන්ත සමරසිංහ, ලාල්කාන්ත, ඒ වගේම හාල් වලට 150ක් ඕනේ කියලා කෑ ගහපු අරගල කරපු අමුඩ ගහගෙන කොළඹට ආපු නාමල් කරුණාරත්නත්. අහන්න බලන්න ඩඩ්ලි හාමු මහත්තයාගේ කතාව. විශේෂයෙන් 2019 ගෝඨාභය රාජපක්ෂ රාජතුමාගේ පොර සම්බන්ධව පිළිවෙල පස්සේ මේ බෞද්ධ කන්නේ තමයි අපේක්ෂිත ආදායම් වලට රජයක් වශයෙන් ගිය ඔයාලගේ රජය. මේ වලව කුම්බන් උත්සවය දානවා නෙවෙයි. වී මෙට්‍රික් ටන් මිලියන 50ක් අනිවාර්යයෙන්ම ඇවිල්ලා තියෙනවා. මොකද හෙක්ටයාර් ලක්ෂ 13 වී මෙට්‍රික් ටන් මිලියන 50න් බෙදුවොත් මේ ගොතලට 39යි. 39ට වැඩිය කොහොමද මේ අරගෙන තියෙනවා. ඒකේ පැත්තේ. කවුරු මොනවා කිව්වත් ඔයාලා ඇත්තටම ඔයාලා ලොකු ජයග්‍රහණයක් කරලා තියෙනවානේ. අවශ්‍ය ආල්පමාන මේ රට ඇතුලේ නිෂ්පාදනය වෙලා තියෙන මම හිතන්නේ අවුරුදු 10කට විතර පස්සේ. එතෙන්ට ඇවිල්ලා තියෙනවා. අයියෝ ඩඩ්ලි පොඩ්ඩක් මේ කාට හරි කියලා මෙන්න මේ පත්තරේ ගිරල්ලා බලන්නකෝ. මේ මොනවද මේ කියලා තියෙන්නේ? rice imports so above target කියලා තියෙනවා. ඉතින් ඩඩ්ලි මහත්තයෝ මේ අපිට කියන්න තියෙන්නේ මේ පිම්බිලා නැහැ කියලා කිව්වට ওই කට්ටිය පිම්බිලා තමයි ඉන්නේ. පේනවනේ ආපු විදිය කොහොමද දැන් ඉන්න විදිය කොහොමද? ඒ කතාවත් එක්කම දවසේ පද 4 කියලා මස්ලම් මද වැඩසටහන අවසන් කරමු. විදුර අබේනායකගේ දවසේ පද 4. අස්වනු නෙළුවාට නිසිමිල නැතය කියා දොස් නගා ගොවියෝ යති සහන සොයා ලිස්සයි ඇමති පුරුදුම ගීතයම ගයා ඉස්සර කියපු බණ පද අමතකව ගියා. අද ඉරිදා පත්තරේ විස්තරේ